හයි ඔන්න මගේ ජීවිතේ පළවෙනි පාරට මං එනවා YouTube වීඩියෝ එකක් කරන්න. මං නවීෂ මේ ගෙවන ජීවිතය අස්සේ දැනෙන හැම හැඟීමකටම කවියකින් පණ දෙන්න හදන අමුතු විදියක කොල්ලෙක් කියලා අපි කියමුකෝ. සමහර විට මිට කලින් කොහෙදම හරි අපි මුණ ගැහිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝෂල් මීඩියා එකකින් ඔය මම දැකලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මගේ අතින් ලියවුණු වචන කාගෙද කියලාවත් නොදැන ඔය දැකලා අහලා තියෙන්නත් ඇති. අන්න ඒ වගේ තැනක මිසක් ඔය මම දන්නේ නැතුවත් ඇති. කමක් නැහැ. මං අද ආවේ මං ගැන කියන්න නෙමෙයි. ඉතින් ස්තුතියි හරි ආදරෙන් මේ පැත්තට එකතු වුණාට. මං අද ආවේ ඉපදුන දවසේ ඉඳලා මරණය තෙක් මගේ ජීවිත ගමනේදී මේ කතා කරන මටත් අහගෙන ඉන්න ඔයාටත් කොයිම තප්පරයකවත් අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා. ඒ කවුද? මොකක්ද ඒකට හේතුව? ඇයි මේ හැමදේම මේ විදියට ගලාගෙන යන්නේ? අන්නේ ප්‍රශ්න ටික කතා කරන්න. ඉතින් මම කිව්වනේ මම කවිකාරයෙක්. හැමදේම කවි කරන්න හදනවා කියලා. දන්නවා මේ අහගෙන ඉන්න අයට අම්මා කෙනෙක් ඉන්නවා. අම්මගේ ආදරේ දවසක් හරි විඳලා ඇති. ඉතින් මම මුලින්ම මෙන්න මේ කවිය කියලා ඉන්නවා. මෙන්න මේක අහලා ඉන්නකෝ. මාස 10ක් තිස්සේ නිදි නැති දවස් ගෙව්වා. ඉතින් ඊටත් පස්සේ ලේ කිරි කරලා මට පෙව්වා. අම්මා කෑව දැහුවම මං ආස නෑ ඔවට. උඹම කපන් කිව්වා. ඉතින් අම්මව මතක් වෙද්දී හංසි කියලා හංසි වෙන්න පුළුවන් ජීවිතේ දබම් නෙව්වා. මගේ කවියේ අන්නම අවසානයේ ප්‍රශ්නයක් අහනවා. නිකමට හිතන්න එළමයා අඩුම ගැහණුද පිරිමිද කළුද සුදුවිදවත් කියලා නොදැන හැඩවත් දකින්නේ නැතුව මාස 10ක් තිස්සේ විවිධාකාර කැපකිරීම් ගොඩක් තමන්ගේ දරුවට මේ ලෝකෙ එළිය දෙන්න ඕනේ නිසා අම්මෙක් සිද්ධ කරනවා. හැබැයි එතනින් කිසිම දෙයක් ඉවර වෙන්නේ නැහැ. හොඳම දේවල් පටන් ගන්නෙ ඒ දරුවා මේ ලෝකෙ එළිය දැක්ක දවසේ ඉඳන්. නිකමට හිතන්න අම්මගේ කුසෙන් එළියට ඇවිත් ජීවිතේ මෙන්න මේ තප්පරේ වෙනකන් ගෙවන්න අපි මොන තරම් මහන්සි වෙනවද? සමහර විට මේක අහනකොට වයස කීය වුණත් මේ කතාවේ ආරම්භය පටන් ගන්න අම්මෙක් කියන. අම්මෙක් නැතුව අපි කාටවත් ඉපදෙන්න පුළුවන්ද? බෑනේ නේද? ඉතින් මාස 10ක් තිස්සේ තමන්ගේ දරුවව හැටවත් නොදැක්ක කුසේ දරාගෙන ජීවිතේ දෙන්න කරන කැපකිරීම වලින් පස්සේ අපි එනවා අනේ මගේ රත්තරන් පුතා, අනේ මගේ රත්තරන් දුව, මේ ඉන්නේ මගේ හුස්ම, මගේ ලේයින් උපන් පැටියා කියන තැනට. සාමාන්‍ය මිනිසෙක්ගේ ශරීරය හැදිලා තියෙන ඇටමස් නහර වලින්. ඒක අපි හැමෝම දන්න දෙයක්. හැබැයි අම්මගේ ආදරේ කොච්චරයිද කියනවනම් අම්මෙක්ට පුළුවන් මේ තමන්ගේ ඇතුලේ රතු පාටින් තියෙන ලේ දරුවට තියෙන ආදරේ හන්දම කිරි කරන්න. මේ ලෝකේ මොන දේ සිද්ධ වුණත් මෙන්න මේ තරම් කැපකිරීමක් කරනවා දැකලා තියෙනවද? දැනিলা තියෙනවද? එහෙම නැත්තම් කොහෙදිම හරි අහිලා තියෙනවද? පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. ඊටත් පස්සේ ලේ කිරි කරලා පොවලා දවසින් දවස ඉදරුවා අම්මේ කියනවා ඇවිදිනවා
වැටි වැටි නැගිටිනවා, දුවනවා, පනිනවා, උස්මහත් වෙනවා, ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා, රස්සාවකට යනවා, කසාද බඳිනවා, දරුමල්ලු හදනවා. ඔය කියන තාක්කල් අම්මෙක් දුවෙක් වුණත් පුතෙක් වුණත් තමන්ට ඉන්නේ වෙනසක් නැතුව හරි ආදරෙන් උදේ පාන්දර නැගිටලා උයලා රෑ 10ට 12ට නිින්දට යනකම්ම කිසිම පැහැරීමකින් තොරව හරි ආදරෙන් අකුරටම තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා. ඉතින් හිතලා බලන්න ඔයාගෙත් මගේ ජීවිතේ තියෙන්න නැති ජීවිතේ වැරදුණු තැන්. මගේ වැරද්දක් හින්දාම හරි එහෙම නැත්තම් වෙන කෙනෙක්ගේ වැරද්දක් හින්දාම හරි මොකක් හරි බැඳීමක් නිසාවෙන් හරි අපිට වැරදුණු තැන්. නිකමට හිතලා බලන්න පුංචි කාලේ ඔය ඇවිද්දිද්දි යමක් කමක් තේරෙන පුංචි වයසේදී දුවගෙන යද්දී ඔයාව වැටුණොත් හිතන්නත් කලින් ඔයාට අම්මේ කියවෙනවද? අන්න ඒකම තමයි මේ ලෝකේ තියෙන අම්මගේ ආදරය ගැන මං හිතන හැටියට ප්‍රබලම සාක්ෂිය. මාස 10ක් කුසේ තියාගෙන හදලා මේ ලෝකේ එළිය දැක්කයින් පස්සේ තමන්ගේ ලේ කිරි කරලා දීලා අම්මෙක් දරුවෙක් වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කරනවද කියලා කතා කරලා ඉවර කරන්න නම් මේ පුංචි වෙලාව තියා අවුරුදු ගාණක් සතවර්ෂ ගාණක් ගත්තත් අම්මෙක් මං වෙනුවෙන් කරලා තියෙන දේවල් මම නැත්තම් ඔයාගේ අම්මා ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් කතා කරලා ඉවර කරන්න මටවත් ඔයාටවත් බැරි වෙයි. ඉතින් හිතන්නකෝ පුංචි කාලේ නොතේරෙන තැන ඉඳලා අපිට කරදරයක් වුණාම ගොඩක් වෙලාවට අපිට මතක් වෙන්නේ අම්මව. ඉතින් මං හරි කැමති කාගෙන ඉන්න ඔයා වෙනුවෙන් අම්මා කරලා තියෙන සුවිශේෂීම කැපකිරීම මොකක්ද කියලා පල්ලෙහින් කමෙන්ට් එකකින් එකතු කරනවා. ඔය හැමදේම කරලා අපිට ජීවිතේ වැරදුනත් කවදා හරි දවසක අම්මව අතරින්න නෑ. සමහර වෙලාවට මට හිතිලා තියෙනවා මේ හැමදේම දැන් ඇති මං ගෙවන ජීවිතේ කිසිම තේරුමක් නෑ කියලා. වැඩත් එහෙම එකපාරක් හරි හිතිලා තියෙනවා. මගේ ජීවිතේ දැන් ඇති මේ හැමදේම නවත්තලා දාන්න ඕනේ. මේ හුස්ම නවත්තන්න විදියක් මට තියෙනවා නම් කියලා ඔයාට හිතිලා තියෙනවා නම් අන්නේ තප්පරයක ඔයා මේ සිතුවිල්ලට ඉඩ දෙන්න නැතුව තාමත් ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් ඒකට හේතුව රකින්නවා වගේම ඔයාට අම්මව මතක් වෙන්නේ නැති ජීවිතේ ප්‍රශ්න වටුණා කියලා රිදුණා කියලා අනිත් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න හදන්න එපා. මොකද හේතුව වෙන කිසිම කෙනෙක්ට කරන්න බැරි කැපකිරීමක් මගේ අම්මා මං වෙනුවෙන් කරලා තියෙනවා කියලා ගහගෙන ඉන්න ඔයත් මමත් හොඳටම දන්නවා. ඉතින් මේ ගෙවෙන හුස්ම ASCII අන්තිම හුස්මට කලින් හුස්මත් කරපු අම්මා වෙනුවෙන් මෙච්චර ආදරයක් දුන්න අම්මා වෙනුවෙන් මනින්න බැරි තරම් ආදරේ දුන්න අපි ළඟින්ම හිටපු අම්මා වෙනුවෙන් ඔයාට පුළුවන් නේද යුතුයකම් ටික ඉෂ්ට කරන්න. පුළුවන් විදියට මහ ලොකු දේවල් අම්මෙක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නෑනේ. පුළුවන් විදියට අම්මට ආදරේ දෙන්න. ඉතින් මං අදට ගිහින් එන්නම්. වැරදි අඩුපාඩු තියෙන්න නැති. නොසැහෙන්න. හැබැයි මං බලාපොරොත්තු වෙනවා මම හැමදේම හදාගෙන කවියෙක්ගේ හදගැස්ම මෙන්න මේ කතාවකට මුලපිරීමක් විදියට මෙන්න මේ දේවල් දිගටම කරගෙන යන්න. ඉතින් අමතක නොකර subscribe කරන්න. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තව කෙනෙක්ට බලන්න මෙන්න මේ වීඩියෝ එක share කරගෙන යන්න. මං අදට ගිහින් එන්නම්. නම් අයමත් අපි මේ වගේ කතාවකින් හම්බ වෙනකම් පරිස්සමට සතුටින් ආදරෙන් සැනසීමෙන් ඉන්න. ජීවිතේ කොතනින් කොහොම ඉවර වෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි
අපිට තමන්ට ආදරේ නම් කරන්න පුළුවන් හොඳම දේ මේ තප්පරේ ජීවත් වෙලා සතුටට හේතුවක් හොයාගන්න එක. එනම් මං අතට ගිහින් එන්නම්. හැමෝටම ආදරේ. මේ වගේ දැනෙන කතා බහකින් අපි හම්බ වෙමු.